ඊළඟට අපි මේ ශ්වසනයේ කාර්ය පැහැදිලි කරන්න ගිහපුවාම ශ්වසනයේ පුතේ කාර්ය පැහැදිලි කරද්දී ශ්වසනයේ කොටස් තුනකට වෙන් වෙනවා මුල් ආකාර තුනකට. පුතේ ආකාර තුන තමයි මොකද්ද? පළවෙනිම ආකාරය අපි මේ පළවෙනිම ආකාරයට කියනවා හරි බාහිර ශ්වසනය. බාහිර ශ්වසනය. දෙවෙනි ආකාරය දෙවෙනි පියවර වායු හුවමාරුව. වායු හුවමාරුව. තුන්වෙනි එක තමයි සෛලීය ශ්වසනය. සෛලීය ශ්වසනය. හරි. එතකොට බාහිර ශ්වසනය කියලා කියන්නේ පුතේ දැන් අපේ මේ පෙනහැල්ලට එනකම්ම ටික පුතේ බාහිර පරිසරයත් එක්ක සම්බන්ධයි. වැහෙන්නේ හරියට පෙනහැල්ලේ මේ ගර්තවලින්. ඒ කියන්නේ මේ නාස්කුහරයෙන් පුතේ ඔක්සිජන් ඇතුළට එන එකයි ඊට පස්සේ පෙනහළු වල තියෙන කාබන් ඩයොක්සයිඩ් එළියට යනවායි කියන එක තමයි පුතේ මේ බාහිර ශ්වසනය කියලා කියන්නේ. සරලව කිව්වොත් අපේ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය. දැන් මේ ඔළුවේ තියෙන්න ඕන ඔයාලගේ ආශ්වාසය ප්‍රාශ්වාසයේ වෙලාවේදී හරි අපේ මේ උරතලයට මොකද වෙන්නේ? මහා ප්‍රාචීරයට මොකද වෙන්නේ කියලා. පෙනහළු වල පරිමාව වැඩි වෙනවද අඩු වෙනවද කියලා. මොකද පුතේ වෙන්නේ? ආශ්වාසය කියන්නේ ඇතුළට වායු අරගන්න ඕන. ඒ කියන්නේ පෙනහළු ඇතුලේ ලොකු වෙන්න ඕන. පුතේ පෙනහළු ඇතුලේ ලොකු වෙන්න නම් මොකද වෙන්න ඕන? දැන් මෙහෙම තිබ්බහම මේක ඇතුළ පොඩි වෙලා මේක පල්ලෙහාට තල්ලු වෙන්න ඕන. පල්ලෙහාට තල්ලු වෙනවා කියන්නේ මේ වක්‍රතාවය අඩු වෙලා ඒක මෙන්න මේ විදිහට හැදෙනවා. ඔන්න එතකොට ඉඩක් හැදුනා. එහෙනම් පළවෙනිම වෙනස ආශ්වාසයේදී මහා ප්‍රාචීරයේ වක්‍රතාවය අඩු වෙනවා. ප්‍රාශ්වාසයේදී වාතය එළියට යවන්න ඕන හින්දා මහා ප්‍රාචීරයේ වක්‍රතාවය මේ විදිහට වැඩි වෙලා ආපහු වාතය එළියට තල්ලු වෙනවා. දෙවෙනියට අපි මේ උරතලය ගැන කතා කරමු. පුතේ ඇතුළේ ඉඩ හදන්න මේ උරතලය මොකද වෙන්න ඕන? උඩට ඉස්සෙන්න ඕන. මෙහෙම ඉස්සෙන්න ඕන. එහෙනම් ආශ්වාසයේදී උරතලය උඩට ඉස්සෙනවා. ප්‍රාශ්වාසයේදී උරතලය ඇතුළට තල්ලු වෙනවා. හරි. එතකොට පරිමාව ගැන කතා කරද්දී සරලයි පුතේ. දැන් ආශ්වාසයේදී පරිමාව වැඩි වෙනවා පෙනහළු වල. ප්‍රාශ්වාසයේදී පරිමාව අඩු වෙලා වාතය එළියට යවනවා. ඕක තමයි වෙන්නේ බාහිර ශ්වසනයේදී. හැබැයි පුතේ මෙතනදී මේ වාතයේ නාස්කුහරයට ඇතුළේදී ප්‍රධාන වෙනස්කම් තුනක් සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි ඒක තෙත් වෙනවා. ඒ ඇතුළේ එන වාතයේ පුතේ තෙත් වීම සිද්ධ වෙනවා. හරි. ඒක තෙත් වීම සිද්ධ වෙනවා. දෙවෙනි එක පෙරීමට ලක් වෙනවා. පෙරීමට ලක්වීම. මේක පෙරෙන්න ගන්නවා පුතේ. ඇතුලේ තියෙන ශ්ලේෂ්මල අර අපි කියන්නේ හොටු හැදෙනවා කියලා. අන් ඒකට මේ ඇතුලේ තියෙන ශ්ලේෂ්මල තට්ටු වල පුතේ ශුද්‍ර ජීවීන් බැක්ටීරියාන් අතර වෙනවා. ඊට පස්සේ ආය සහ මෙතන තියෙන කෙඳි වලින් හරි පෙරීමට ලක් කරන්නේ. සහ මේ වාතයේ උෂ්ණත්වය දේහ උෂ්ණත්වයට සමාන වෙනවා. වාතයේ උෂ්ණත්වය පුතේ දේහයේ උෂ්ණත්වයට සමාන වෙනවා. ආන් ඔය තුන බාහිර ශ්වසනය යටතේ සිද්ධ වෙනවා. ඉක්මනට වායු හුවමාරුව ගැන කතා කරමු. දැන් පුතේ ඔය ආපු වාතය අවසානයේ ඉතුරු යන බැලුන් එක ඇතුලේ. බැලුන් එක කියන්නේ මොකද්ද? මේ අපේ ගර්ත. දැන් මේ ගර්ත ඇතුළට O2 ඇවිල්ලා තියෙන්නේ. එළියෙන් පුතේ ඇවිල්ලා තියෙනවා කවුද? O2 අඩු CO2 වැඩි රුධිරය. මේ CO2 මෙතනින් වැදගත් වචනයක්. විසරණය පුතේ. වචනය අනිවාර්යෙන් ලියවෙන්න ඕන විසරණය කියලා. CO2 ගර්ත තුලට විසරණය වෙනවා. O2 ගර්ත වලින් රුධිර නාලයට විසරණය වෙලා O2 අරගත්ත රුධිරය අපේ ඇඟට ආපහු යනවා. ඔන්න පුතේ වායු හුවමාරුව සිද්ධ වුණේ මෙන්න මෙතන. අපේ මේ ගර්ත බිත්තියේදී. එහෙනම් අපේ ශ්වසන පෘෂ්ඨය හුස්ම මාරු වෙන පෘෂ්ඨය අපි ඒකට කියනවා ශ්වසන පෘෂ්ඨය කියලා. ඒක අපේ ගර්ත බිත්තිය. ඉතින් මේක මේ වැඩේ ලස්සන කරන්න පුතේ අනුවර්තන කිහිපයක් පෙන්නනවා. මේ ගර්ත බිත්තිය තෙත් වෙලා තියෙනවා, තුනී වෙලා තියෙනවා, පාරගම්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඇතුලේ යන්න පුළුවන් එහාට මෙහාට ද්‍රව්‍ය වලට. හරි. පාරගම්‍ය වෙලා තියෙනවා. ඊට අමතරව මේක වටේ රුධිර කේශනාලිකා ගොඩක් එන්නවා. රුධිර සැපයීම හොඳට තියෙනවා. ඇයි ඒ? එතකොට හැකි තරම් O2 අරගෙන එකතු කරන් ආපු ඇඟ ඇතුලේ එකතු කරන් ආපු CO2 ටික දීලා යවන්න පුළුවන්. ඕක තමයි මොනවාද වායු හුවමාරුව ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ආවොත් එහෙම සෛලීය ශ්වසනයේට. දැන් පුතේ මෙතනින් අපි අරගත්තනේ O2. ඔය අරගත්ත O2 ලේ දිග යනවා කාගේ ළඟටද? සෛලයක් ළඟට. සෛලයක් ළඟට O2 වෙනවා. පුතේ මේ O2 වෙනකම් බලාගෙන ඉන්නවා කවුද? අපේ ඇඟේ ආහාර ජීර්ණයෙන් ආපු සරල ආහාර. සරල ආහාර කියන්නේ මම අරගන්නම් ග්ලූකෝස් කියලා. C6H12O6. මෙයා එකතු වෙලා හැදෙනවා මොනවාද?
මෙයා ප්‍රතික්‍රියා කරපුවාම කාබන් ඩයොක්සයිඩුයි ජලයයි පුතේ ශක්තියයි හැදෙනවා. මේ හැදෙන ශක්තිය ATP ඇඩ්‍රිනොසින් ට්‍රයිපොස්පේට් විදිහට ඇඟ ඇතුලේ ගබඩා වෙනවා. මේ ATP වල කාර්යයන් මොනවාද? ATP වල කාර්යයන් තුනක් තියෙනවා. පුතේ මෙයා ශක්තිය ගබඩා කරනවා, ශක්තිය වහනය කරනවා, ශක්ති වාහකයක් ලෙස ක්‍රියා කරනවා සහ ඊට පස්සේ අදාළ තැන්වලදී ශක්තිය නිදහස් කිරීම, මුක්ත කිරීම සිද්ධ කරනවා. ඒතකොට ඔය තමයි ශ්වසන පද්ධතියේ කාර්යභාරය ඉතාමත් සරලව. පුතේ ප්‍රතික්‍රියා මතක තියාගන්න ඉච්චර මහන්සි වෙන්න එපා. ප්‍රභා සංශ්ලේෂණය අනිත් පැත්ත. ප්‍රභා සංශ්ලේෂණයේ දුනේ කාබන් ඩයොක්සයිඩුයි ජලයයි ප්‍රතික්‍රියා කරලා මේ දෙන්න හැදිච්ච එක. මේකේ අනිත් පැත්ත උනේ. හරි තුලිත වෙන්න මතක තියාගන්න ඕන. මේ අතහැරලා අනිත් ඔක්කොම ඉස්සරහින් 6 දාගෙන ගියා නම් නිකම්ම මේක තුලිත වෙනවා. හරි එතනින් ශ්වසනයේ කතන්දරය අවසానයි.